පොඩි ගෙදරක් මාලිගාවක් කරගන්නේ කොහොමද? ඒකට මාලිගා හදන්න ඕනේ නැහැ. මේ පුදුම කතාව අහලා බලන්න. ඩේවිඩ් හිටියේ ලොකු පීඩනයක. එයා ජීවත් වුණේ දරුවෝ 3 දෙනයි බිරිඩයි එක්ක සාමාන්‍ය ගෙදරක. හැමදාම එයා පැමිණිලි කළා. මේ ගෙදර මට හිරගයක් වගේ. කොහේවත් ඉඩක් නැහැ. මට ලොකු මාලිගාවක් වගේ ගෙදරක් ඕනි. දවසක් එයා ඒ අසලම ඉන්න බුද්ධිමත් වෑන්ස්ගෙන් උදව් ඉල්ලුවා. වෑන්ස් කිව්වා මම කියන ඕනෑම දෙයක් කළොත් සතියකින් ඔයාගේ ගෙදර මාලිගාවක් වගේ දෙනෙන්න මම සලස්වන්නම්. පළවෙනි වෙඩේ විදියට වෑන්ස් කිව්වා එයාගේ යෝධ බල්ලෝ දෙන්නවා ඩේවිඩ්ගේ ගෙදර නවත්ත ගන්න කියලා. ඊළඟ දවස් දෙකේ ගෙදර තිබුණේ මාරම කලබලයක්. බල්ලෝ බුරනවා, බඩු පෙරලනවා, ඩේවිඩ්ට පිස්සු හෙදෙන්න ආවා. ඩේවිඩ් ආපහු වෑන්ස් ගාවට ගියා. දැන් නම් මැති. ඒත් වෑන්ස් කිව්වා තව එක දෙයයි. මගේ බෑනගේ මියුසික් බෑන්ඩ් එකටත් ඔයාගේ සාලේ ඉඳන් ප්‍රැක්ටිස් කරන්න ඉඩ දෙන්න. දැන් ගෙදර අපායක් වගේ. බල්ලන්ගේ බීරීම්, රොක් මියුසික් වල කණ්ඩිහිරි කරවන සද්දේ, දරුවන්ගේ ඇඬිල්ල, ඩේවිඩ්ට නිදාගන්න තැනක්වත් තිබුණ නැහැ. එයාට හිතුණා මීට කඩින් තිබුණු තත්වය කොච්චර සැපද කියලා. සිකුරාදා උදේ ඩේවිඩ් කෑ ගහගෙන වෑන්ස් ගාවට ගියා. "ඇති, දැන්ම මේ හැමෝම අයින් කරන්න. මගේ ගෙදර මට වදකාගාරයක් වෙලා." වෑන්ස් සන්සුනුයි hina වෙලා කිව්වා දැන් හැමෝම අයින් කරලා ගෙදර පිරිසිදු කරගන්න. ඩේවිඩ් හැමෝම පිටත් කරලා ගෙදර දොරවල් වහලා හුස්මක් ගත්තා. එක පාරටම යාට පුදුම සාමයක් දැනුණා. ඊට කලින් පොඩි කියලා හිතපු සාලේ දැන් හරිම ලොකුයි වගේ දැනෙනවා. දරුවෝ සෙල්ලම් කරන සද්දේ දැන් කරදරයක් නෙවෙයි. ඒක සංගීතයක් වගේ. වෑන්ස් ඇවිල්ලා ඇහුවා දැන් කොහොමද ගෙදර? ඩේවිඩ් සතුටින් කිව්වා වෑන්ස් මගේ ගෙදර මාලිගාවක් වගේ. මට තේරුණා මන් මීට කලින් කොච්චර සතුටින්ද හිටියේ කියලා. අපේ ජීවිතේ ප්‍රශ්න ගොඩක් කියලා අපිට හිතෙන්දේ අපිට තියෙන දේවල් වල අගය අපිට අමතක වුණා. සමහර විට දෙවියන් වහන්සේ අපේ ජීවිතේට මීට වඩා අමාරු කාලයක් දෙන්නේ දැනට අපිට ලැබිලා තියෙන ආශිර්වාදවල අගය තේරුම් කරලා දෙන්නයි. මතක තබා ගන්න. මාලිගාවක හිටියත් සතුට නැති වෙන්න පුළුවන්. හැබැයි කෘතවේදී හදවතක් තියෙන කෙනෙකුට පුංචි පැලක් වුණත් මාලිගාවක් වගේ දැනේවි.